හලෝ යාළුවනේ විශ්වවිද්‍යාලවලට එන්න කැමති සහ විශ්වවිද්‍යාලවල ඉන්න පේරාදෙනියට ආදරය කරන ඔයාලා ගොඩ කාලයක් තිස්සේ ඉල්ලපු වීඩියෝ එකක් තමයි අපි අද දෙන්න යන්නේ. ඒ තමයි පේරාදෙනියේ පුදුම හත. ඉතින් අපි හැමදාම කියනවා වගේ පේරාදෙනිය කියන්නේ පුදුම හතක් කිව්වට මේක පුදුම ලෝකයක්. අපි එහෙනම් මේ පුදුම හතට ගිහිල්ලාම කතා කරමු. මේ පුදුම හත මොනවද? ඒ වගේ තියෙන විශේෂත්වයන් මොනවාද කියලා. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ මහාචාර්ය දිරිවීර සරච්චන්ද්‍ර එලිමහන් රංගපීඨයට. අපි මේක ඇතුළට ගිහින් කතා කරමු. මේ ස්ථානයේ ආරම්භණය කොහොමද? මේ ස්ථානයේ තියෙන විශේෂත්වය මොනවාද කියලා. අපි මේ ඉන්නේ මහාචාර්ය දිරිවීර සරච්චන්ද්‍ර එලිමහන් රංගපීඨයේ ඇතුළත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් මේ ස්ථානට කියන්නේ වල කියලා. මහාචාර්ය දිරිවීර සරච්චන්ද්‍ර සූරීන් තමයි මේ ස්ථාන නිර්මාණය කරන්න පාදක වෙලා තියෙන්නේ. මෙම ස්ථානයේ තමයි මනමේ නාට්‍ය මුලින්ම රඟ දක්වලා තියෙන්නේ. එවකට උද්‍යාන පාලකවරයෙකු වුණ සෝමපාල මහතාගේ සහ එවකට උපකුලපතිවරයාගේ විශාල දායකත්වය මේ නිර්මාණයට ලැබිලා තියෙනවා. මෙම ස්ථානයෙන් තමයි ජයලත් මනෝරත්නයන් වගේ විශිෂ්ට කලාකරුවන් බිහි වුණේ. 5000කට අධික පිරිසකට මෙම ස්ථාන එකව රැස් වෙලා ඉන්න මේ ස්ථානයේ ඉඩහසර වෙන් වෙලා තියෙනවා. මෙම ස්ථානයේ තියෙන තවත් විශේෂීතාවයක් වන්නේ මෙම ස්ථානයේ තියෙන ශබ්ද විකාශන තාක්ෂණය. ඒ කිව්වේ මේ ස්ථානයේ රංග මණ්ඩපේ ඉඳන් රංගපාන ඕන කෙනෙක් කියන වචනයක් මේ සතර කොනේ සිටින හැම දිනාටම එක හා සමානව ඇහෙනවා. ඉතින් අන්න ඒ හේතුවත් මේ ස්ථානයේ තියෙන පුදුම බව විදහා පාන කරුණක්. වැදි රජුට කඩුව පවරා වල ළඟදී මනමේ හැඬුවා ඒ මතක සියලු සංගවා මහවැලිය අපි දැන් යන්න පේරාදෙණියේ තියෙන තවත් පුදුමයක් බලන්න. අපි එතෙන්ට ගිහිල්ලා කතා කරමු. අපි මේ කොතෙන්ද දාවේ කියලා. අපි මේ ඉන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සනාතන මන්දිරයේ. එහෙම නැත්නම් සෙනෙට් එකේ. මේක තමයි විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු මෙහෙවන ගොඩනැගිල්ල. මේ සෙනෙට් එක පිහිටලා තියෙන්නේ ගල් කුල්ල උඩ. මේක තමයි විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල. ඉතින් විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා සහ පරිපාලන නිලධාරීන් විශාල ප්‍රමාණයක් මේක තුල කටයුතු කරනවා. ඒ වගේම මේකේ තියෙන මේ සුන්දරත්වය සහ අපූර්වත්වය නිසා මේක ශ්‍රී ලංකාවේ මුද්‍රණයකටත් ඇතුළත් කරලා තියෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලය නිර්මාණය කරද්දී ස්වාභාවික පරිසරයට හානියක් සිදු නොවන ආකාරයෙන් තමයි මේක නිර්මාණය කරන්න කටයුතු කරලා තියෙන්නේ. අනේ හින්දා මේ ස්ථානයේ සුළං කපොල්ලක් තියෙන බවට තියෙන අදහසත් එක්ක තමයි මේ වගේ ගල් කුල්ලු මත මේ සෙනෙට් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ හින්දා ස්වාභාවික පරිසරයට සිදුවන හානියක් වැළැක්වෙන්න කටයුතු කරලා තියෙනවා. එන්න ඒ හින්දා තමයි මේකට අපි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුදුම හතෙන් තවත් එක පුදුමයක් කියලා කියන්නේ. Yasi suhidi Sanahamu kitu gosini Namadimu beti temini Pේරාදෙණිය සරසවි ජනනි Pේරාදෙණිය සරසවි ජනනි අපි මේ ඉන්නේ පේරාදෙණියේ තවත් පුදුමයක් වුණ අක්බාර් පාලම. මේක පහළින් පිහිටලා තියෙන්නේ මහවැලි නදියේ. ඉතින් මෙහි තියෙන පාරිසරික සුන්දරත්වය නිසා මෙම ස්ථානයේ ප්‍රේමතුන්ගේ ප්‍රේම පාරාදීසයක් බවට පත් වෙලා තියෙනවා. ඉංජිනේරු පීඨය නිර්මාණය කරන්න මූලිකත්වයේ ගත්ත මහාචාර්ය ඒ.එම්. අක්බාර්තුමාව සිහිපත් කිරීම පිණිස තමයි මෙම ස්ථානයේ අක්බාර් පාලම කියලා නම් කරන්නේ. මේක පේරාදෙණියේ පුදුම හතෙන් එකක් වෙන්න හේතුලා තියෙන්නේ මේක නිර්මාණය කරලා තියෙන සුවිශේෂී තාක්ෂණය. ඒ කියන්නේ මේකේ කෙළවර දෙක පොළොව ස්පර්ශ වෙන්නේ නැති වෙන්න තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ගම් වතුර වැනි ස්වාභාවික ආපදාවලදී මේ පාලමට හානියක් නොවෙන්න ඒක හේතු වෙලා තියෙනවා. අන්න ඒ හින්දායි මේක පේරාදෙණියේ පුදුම හතෙන් එකක් කියලා කියන්නේ. අපි මේ ඉන්නේ අක්බාර් පාලමේ පහළ කොටසේ. මේක නිර්මාණය කරලා තියෙන ඍජුව නෙමෙයි වක්‍රම ඡාපයක් වගේ. ඉංජිනේරුන්ට පාලම් ඉංජිනේරු විද්‍යාව ඉගෙන ගන්න මේක හොඳ නිදසුනක් වෙනවා.
සුසුන්දවටා අන්තාන සුළඟ හැමුවා මංගාව රලිතේ නගවා ගංගාව ඔහේ ගැලුවා ගංගාව ඔහේ ගැලුවා අපි දැන් මේ යන්නේ පේරාදෙණිය පුදුමහතෙන් තව එක පුදුමයක් වුණ හිච් ගහ බලන්න. අපි හිච් ගහ ගාවට ගිහලා කතා කරමු. ඇයි මේක පුදුමයක් වෙන්නේ කියලා. මම මේ ඉන්නේ පේරාදෙණිය පුදුමයක් වුණ හිච් ගහ උඩ. මේකේ තියෙන විශේෂත්වය තමයි සාමාන්‍යයෙන් කඩුලාන ශාකයක් හැදෙන්නේ කරදිය මිශ්‍ර කලපු ආශ්‍රිතව. හැබැයි මේක හැදිලා තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳන් අඩි 1500ක් පමණ උසකින්. මේක වසර ගණනාවක් පැරණි ගහක් වෙන අතර මේක පේරාදෙණිය උද්භිද උද්‍යානයේට පැල කරන්න ගිය ගහක්ද නැත්නම් මේක පරීක්ෂණ සඳහා මෙතන හිටවුවද කියන එක ජනප්‍රවාදවල කතා වෙන කරුණක්. මේක හිච් ගහ කියන්න හේතුලා තියෙන්නේ මේ ස්ථානයේ පෙම්වතුන් යුගල් 7කට එකවර ඉන්න පුළුවන්. ඉතින් මේ 7 දෙනාට මේ 7 දෙනාම පේන්නේ නැතුණාට මේක එළිය යන කෙනෙක්ට නම් මේ 7 දෙනාම දකින්න පුළුවන්. අන්න ඒකයි මේ ස්ථානට අපි හිච් ගහ කියලා කියන්නේ. තව දවසක් හමු වේ ඉමුමි භවේ එක සැරයක් දුටුවත් ඇතිදෑ සොබේ ඔබ වෙනුවෙන් හැඳුව තරම් කියන්න හිංසරේ තව දවසක් හමුවේ ඉමුමි භවේ අපි දැන් මේ යන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තවත් පුදුමහතෙන් එකක් බලන්න. අපි මේකට කියන්නේ අක්බාර් බරාදේ කියලා. මේක තියෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ. අපි එන අක්බාර් බරාදේට ගිහිල්ලා කතා කරමු. ඇයි මේක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුදුමයක් වෙන්නේ කියලා. මේ ස්ථානට තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අක්බාර් බරාදේ කියලා කියන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන්ගේ සියලුම ඩිපාර්ට්මන්ට් වල සිසුන්ට මේ අරහා සම්බන්ධ වීමේ හැකියාව ලබා දීලා තියෙනවා. මේ තියෙන වාස්තුවිද්‍යා සැකස්ම නිසා මේ වඩා ජනප්‍රිය බරාදයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල පද්ධතියක් තුළ තියෙන දිගින් වැඩිම සහ ඍජුම බරාදය තමයි මෙන්න මේ අක්බාර් බරාදය. මේ අක්බාර් බරාදේ එක් කෙළවරක සිට කරන ශබ්දයක් අනෙක් කෙළවරකට ඇහෙනවා කියලා මතයක් තියෙනවා. ඉතින් ඒ හේතුවත් මේ අක්බාර් බරාදේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුදුමහතෙන් එකක් කියන්න හේතුවක් වෙලා තියෙනවා.
අපි දැන් මේ ආවේ පේරාදෙණිය පුදුමහතෙන් තවත් එක පුදුමයක් බලන්න. අපි එනං මේ පුදුමේ ළඟට ගිහිල්ලාම කතා කරමු මේ පුදුමේ මොකක්ද කියලා. මම මේ ඉන්නේ පේරාදෙණිය පුදුමහතෙන් තවත් එක පුදුමයක. මේක බැලුව බැලමට ඔයාලට පේනවා මේක ධාවන පතයක්. මේක නිකම්ම ධාවන පතයක් නෙමෙයි. මේක නිර්මාණය කරලා තියෙන්නේ ගල් අඟුරු වලින්. අන්න ඒ ගල් අඟුරු වලින් නිර්මාණය කරලා තියෙන හින්දා තමයි මේකට පේරාදෙණිය පුදුමහතෙන් එක පුදුමයක් කියලා කියන්නේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් මල්ල ක්‍රීඩා සඳහා මෙම ස්ථානයේ යොදා ගන්නවා. ඒ වගේම නරඹන්නන්ට ඈතින් පේන හන්තාන කඳුවැටිය නිසා මේ ඉතා අපූර්වත්වයෙන් දිස් වෙනවා. අපි දැන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුදුමහතෙන් 6ක්ම බැලුවා. අපි දැන් ලෑස්ති වෙන්නේ පේරාදෙණිය පුදුමහතේ අවසාන පුදුමේ කතා කරන්න. ඒක ඔයාලට මේ විශ්වවිද්‍යාල පද්ධතිය තුලම බලන්න පුළුවන්. මොකක්ද මේ පුදුමේ? ඒක තමයි මේ විශ්වවිද්‍යාල පද්ධතිය තුල තියෙන විදුලි පද්ධතිය. විදුලි පද්ධතිය ගැන කතා කරොත් එහෙම ඔයාලා හැමෝම දන්නවා වෙනත් පැතිවල විදුලිය සපයන්නේ රැහන් ක්‍රමයකට. හැබැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ආවොත් එහෙම ඔයාලට එහෙම විදුලි රැහන් පද්ධතියක් දකින්න හම්බෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ විදුලිය සපයන්නේ භූගත ක්‍රමයට. අන්න ඒ හින්දා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තවත් පුදුමයක් විදියට මෙන්න මේ භූගත විදුලි සපයීම අපිට දක්වන්න පුළුවන්. ඉතින් මෙන්න මේ භූගත විදුලි සැපයීම නිසා ස්වාභාවික පරිසරයට සිදුවන හානිය අවම වෙනවා. හේතුව තමයි ගස් කොළන් එහෙම කඩා වැටෙනවා. ඒ වගේ සත්තු එහෙම මේ වගේ එල්ලෙනවා. අන්න ඒ වගේ දේවල් මේ භූගත විදුලි සැපයීම නිසා සිදු වෙන්නේ නැහැ. අන්න ඒ හින්දා පේරාදෙණිය පුදුමහතෙන් වැදගත්ම පුදුමයක් විදිහට අපිට මෙන්න මේ විදුලි සැපයීම දක්වන්න පුළුවන්. ඉතින් අපි අද කතා කරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තියෙන පුදුමහත ගැන. ඉතින් මේ විශ්වවිද්‍යාල වලට එන්න බලාපොරොත්තු වෙන ඉන්න ආදරේ නංගිලා මල්ලියට කියන්න තියෙන්නේ මේ වීඩියෝ බලලා ඔයාලා සජීවීව මේ පේරාදෙණිය බලා ගන්න එන්න අයිජන් කරගන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේක බලන්න අනිත් අයට ෂෙයා කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. අද අපි මේ හන්තාන සුන්දර සරසවියෙන් සමුගමු. නිලා කනු පරි හන්තාන සිහිනේ දරානට අග දවාසි මල ගොතනු මැන ලන්නේ සංසාර සිහිනේ